කොහොමද යමුද මාත් එක්ක ජපුරේ රවුම. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ මගේ හොඳම යාළුවාගේ කැම්පස් එකට. ඉතින් අපේ සෙකන්ඩ් සෙමෙස්ටර්ස් පටන් ගත්ත හින්දා අපි දෙන්න හිතුවාද එකට පාඩම් කරන්න. ඉතින් ඒ ලෙවල් කාලේ ඉඳලම ගොඩක් වෙලාවට අපි එකට තමයි පාඩම් කරේ. ඉතින් ඒ නිසා මේ වගේ ෆ්‍රී ටයිම් එකක් හම්බෙන හැම වෙලේම වගේ අපි මේ වගේ එකතු වෙලා පාඩම් කරන්න try කරනවා. හද පලායන දුක එකව කරගෙන ඉන්නවා මම මග. ये रिजॉइस का पे यार हम सर रिजॉइस का पे है वे मिनिमल का पे මොකද වගේ ඩිපාර්ට්මන්ට් එක डिसीजन साइंस අනේ කියාවේ ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ෂෙයා කරගන්නේ මට හම්බ වෙච්ච එයාලගේ කැම්පස් ටුවර් එක. කැම්පස් එකේ එක තැන් වලට කියන එක නම් පැහැදිලි කරන ගමන් තමයි මෙයා මේ මාව එක්කගෙන යන්නේ. ඉතින් මම කලින් ඇවිල්ලා තිබුණත් කැම්පස් එක මේ වගේ ලස්සනට දකින්න, මේ ලස්සනට ඇවිදින්න මට හම්බෙලා නැති නිසා මේක මටත් ලස්සන එක්ස්පීරියන්ස් එකක්. මෙතන තියෙන කන්න පාඩම් කරන්න එපා මෙතන කන කට්ටිය ඩිස්ටර්බ් අරගෙන මේ මෙඩිකල් MC එක මම ඉතින් කොච්චර මහන්සිය කිව්වත් මුළු කැම්පස් එකම වටේ එක්කගෙන යනගම් මේ අරන් අතර උනේ නැහැ. ओ आसमां मिला ज़मीन को मेरी आधे आधे पूरे हम तेरे नाम पे मेरी जिंदगी लिख दी. මේකට පුංචි පෙරාදෙනිය කියලා කියනවා. මම මම්මා කියන්නේ. मेरे हमदम हंसी का मैंने जीना जीना कैसे. මේක මොකක්ද? ඕපන් කැන්ටින් එක. ඕපන් කැන්ටින් එකට ඕනම පැකට් එක ළමෙන්ට එන්න පුළුවන්. உனக்குள் நானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா மறுவும் மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா சிறகச் சிறக පැයකටත් වැඩිය කැම්පස් එකේ ඇවිදපු නිසා අපි දෙන්න හිතුවා ආයෙමත් ගිහිල්ලා ටිකක් පාඩම් කරන්න. ඉතින් තව පැය දෙකක් විතර පාඩම් කරලා ආයෙමත් අපි ලෑස්ති වුණා ගෙදර යන්න. අල්පාර මොකද අල්පාර. මේ තනිකර කට්ටියට හදලා දුන්නා. තනිය නේද? ලස්සනනේ. මල් නෑනේ අල්පාර කියන දවස්වල මල් නෑ. සීසන් එක නෙමෙයි. සීසන් එකට නෙමෙයි මල් තියෙන්නේ. ඒ දවස්වල ලස්සනයි. end of the මල් පාර. okay. ඉතින් මේ විදියට තමයි අද අපේ දවස ගෙවිලා ඉවර වුණේ.
අපිට අපේ ජීවිතයේ එක එක විදිහේ යාළුවෝ හම්බෙනවා. ඉතින් ඒ අයගෙන් අපේ සතුටේදී විතරක් නැතුව අපිට දුක හිතෙන වෙලාවටත් ළඟ ඉන්නේ හරිම අඩු පිරිසක්. මගේ ජීවිතේ ඒ වගේ මගේ ළඟින් ඉන්න ගොඩාක් යාළුවෝ ඉන්නවා. ඉතින් මම යාළුවා හැමෝටම හරිම ග්‍රේට්ෆුල්. අද මම මගේ යාළුවව හම්බෙන්න ආවේ ගොඩක් අවුල් මූඩ් එකකින්. ඒත් මගේ මූඩ් එක චේන්ජ් කරන්න එයා සෑහෙන දේවල් කරා. ඉතින් මම මාරම ලකී මේ වගේ යාළුවෙක් මට හම්බ වෙන්න. ඉතින් අපේ දවස අද ගෙවිලි ඉවරුනේ මේ විදිහට තමයි. ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.